Hello, good morning. දැන් වෙලාව 9:15යි. මම පොඩ්ඩක් එළියට යන ගමන් තමයි ඉන්නේ. අද නම් එච්චරම සීතල දවසක් නෙමෙයි. -2ක් තමයි තියෙන්නේ. ඒත් ඊයේ නම් ගොඩක් හිම වැටුණා. ඒකයි මේ හැමතැනම මේ විදිහට පේන්නේ. මම ඇත්තටම යන්නේ චර්ච් එකට දැන්. චර්ච් එක ටිකක් ළඟ තියෙන්නේ. පයින් යන තුරක. ඔයගලන්ට පේනවා ඇති කොහොමද ගස් හිමෙන් බර වෙලා තියෙන හැටි කියලා. මේ මාසේ ඉඳලා ඔෆිෂියලි ස්ප්‍රින්ග් එක ස්ටාර්ට් වෙනවා. ඒ වුණාට තාම හිම සම්පූර්ණයෙන් ඉවත් වෙලා යයි කියලා හිතන්න අමාරුයි. මොකද ඔයගලන්ට පේනවනේ වටපිට බැලුවම කොහොමද තත්ත්වය කියලා. මේ මාසේ අන්තිම විතර වෙනකොට කොහොමද සම්පූර්ණයෙන් හිම නැති වෙයි කියලා තමයි මම හිතන්නේ. ඔයාලට පුළුවන්ද මං ඉන්න රට ගෙස් කරන්න? ගෙස් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම මෙහෙට ඇවිල්ලා ඉන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම ඉන්නේ නම් ටිකක් දුර පළාතක ගමක වගේ. ඉතින් මේ ලොකු ජනගහනයක් නැහැ. මේ යන්නේ මේ පැත්තේ යන බස් එකක්. මේ බස් උනත් වැඩිය නැහැ. සමහර විට ඉන්න ජනගහනයට සාපේක්ෂව සහ ගොඩක් මෙහි ඉන්න අයට තමන්ගේම වාහන තියෙනවා. අනිත් එක තමයි වින්ටර් එකේ වැඩි කට්ටිය පයින් ගමන් බිමන් යන්නෙත් නැහැ. ඒක හන්දා බස් ටයිම් ටේබල් නම් හදලා තියෙන්නේ පැයකට බස් එකක් වගේ තමයි. ඒව තමයි මේ විස්තර. අනිත් එක මේ රටේ ගොඩක් වයසක අය ඉන්නවා. එයාලා හැබැයි හැමදාම උදේට ඇවිදිනවා. ඒගොල්ලෝ කැමති ඇවිදින්න. ගෙට වෙලා නිදාගන්නේ. අපි නම් සීතල තියෙනකොට ගෙට වෙලා නිදාගන්නනේ කැමති. ඒත් මේගොල්ලෝ එහෙම නැහැ. මේගොල්ලෝ කැමති ඇවිදින්න. ඒක හොඳ ව්‍යායාමයක්. සමහරට ඒක නිසා වෙන්නේ නැති මේ රටේ ගොඩක් වයසක අය වුණත් නිරෝගීව ඉන්න රහස. මේ පේනවාද බිල්ඩින් එක? මේක ඇවිල්ලා මේ නගරේ තියෙන ස්පෝර්ට් කොම්ප්ලෙක්ස් එකක්. ඒකේ ඉන්ඩෝර් ගේම්ස් කරන්න පුළුවන් ගොඩක් අයට. මමත් මේ රටට ඇවිල්ලා හුඟ කාලයක් නැහැ. ඉතින් මට ලොකු අවබෝධයක් නැහැ වටපිටාව ගැන. සුළු අවබෝධයක් විතරයි තියෙන්නේ. මේ දවස්වල ඉතින් රැකියා කරන ස්ථානත් අලුතෙන් සේවකයෝ නම් බඳව ගන්න නැහැ රට වැඩ රස්සාවලට. ඉන්න අයත් නම් මං හිතන්නේ
ජොබ්ස් තියෙනවා. අනිත් එක ගිය සතිය වෙනකන් අපේ යුනිවර්සිටි එකත් නිවාඩු දීලා තිබ්බේ. අදත් නිවාඩු හෙට ඉඳලා ආයෙ පටන් ගන්නවා. ඉතින් මට හිතුණා අද පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒකයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඕවා තමයි ඉතින් විස්තර. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා තව වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. මොකද සමයකේ මෙහි ගොඩක් ලස්සන තැන් තියෙනවා බලන්න යන්න. එහෙම යන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ ගියොත් අනිවාර්යෙන් ඔයාලට තව ලස්සන වීඩියෝ දාන්න. එහෙනම් ඉතින් මම තියන්නම් දැනට. සුබ දවසක් ඔයාලා හැමෝටම. පරිස්සමෙන් ඉන්න.